නුබේ දැඩි කෝපයට ලැබුණ දඩුවම තමයි මේක. මනුස්ස ලෝකේ ඉපදිලා නුබත් ප්‍රමාදී කෙනෙක් වුණා. මම ගියේ මට වුණ අසාධාරණයක් වෙනුවෙන් දෙවියන්ගෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන්. නුබලා හිතන්නේ දෙවියන් කවුරු කියලද? නුබලා ජීවත් වෙන විදිහට දෙවියන් හැරිලවත් බලන්නේ නෑ. දෙවියන් කැමති අනුන්ට වෛර කරන මිනිස්සුන්ට නෙමේ. හැමෝටම මෛත්‍රී කරන මිනිස්සුන්ටයි. දෙවියන් කැමති පූජා වට්ටි අරගෙන දේවාලේ පස්සේ යන මිනිස්සුන්ට නෙමේ. දැහැමිව ජීවත් වෙන මිනිස්සුන්ටයි. නුඹට මේවා කියලා දීලා වැඩක් නෑ දැන්. මනුස්ස ලෝකෙදී නුඹලා මේ ගැන ඕන තරම් අහලා තියෙනවා. අනුන්ට වෛර කරලා ක්‍රෝධ කරලා නුඹට ලැබුණ තැන තමයි මේක. මෙතනින් නුඹට ගැලවීමක් නෑ. මනුස්ස ජීවිතයක් ලැබීම කොච්චර දුර්ලභද කියලා නුඹලා වැනි මිනිසුන් තේරුම් ගන්නේ නෑ. නුඹලගේ ජීවිතේ කොතන කොයි මොහොතක අවසන් වෙයිද කියලා දැනගෙන ජීවත් වෙන්නෙත් නෑ. අනුන්ට මිරිස් සබරලා සැනසෙල්ලක් ලැබුණට නුඹට ගෙදර යන්නත් කලින්ම ජීවිතේ දාලා යන්න වුණා. මනුස්ස ලෝකයේ ඉපදුන නුඹලට තියෙන්නේ බොහොම පොඩි කාලයක් ජීවත් වෙන්න. අනුන්ට වෛර කරන්න, පලි ගන්න, ක්‍රෝධ කරන්න, තරහා වෙන්න තරම් වෙලාවක් නෑ නුඹලට. ඒ පොඩි කාලෙදි හොඳින් ජීවත් වුණොත් විතරයි දෙවියන් පවා නුඹලා දිහා බලන්නේ.